හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඕගොල්ලන්ට අරගෙන ආවේ හැමෝම දන්න මානෙල් විශේෂයක් හඳුන්වලා දෙන්න. මේ මානෙල් විශේෂය තමයි ඉස්මොරල්ඩා කියන්නේ. හැමදාම මල් දෙන ඉක්මනින්ම බෝ වෙන ලස්සන ස්වභාවික මානෙල් වර්ගයක් තමයි මේක. දැන් නම් හැම නිවසකම වගේ ඇති. නමුත් මේ මලට ගොඩක් ආස හිතෙන්නේ. හරිම ඉක්මනින් බෝ වෙන නිසා වගේම තමයි මල් ගොඩාක් ලබා දෙන නිසා හැම මලක්ම හරිම ලස්සනයි. මල ගැන අපි හැඳින්වුවොත් මේ මල නිල් පාටයි. නිල් පාට පෙත්තේ සුදු පාට තියෙන ලස්සන මලක් තමයි මේ ඉස්මොරල්ඩා කියන්නේ. ඉස්මොරල්ඩා පරණ මානෙල් විශේෂයක් වුණත් තාමත් මේ මල් වර්ගයේ වටිනාකම නම් අඩු වෙලා නැහැ. ඒ මොකද කිව්වොත් හැමදාම මල් දෙන නිසායි හරිම ලස්සනට හිත නිමෙන විදියට ස්වභාවිකම මේ මල අපිට කිසිම නඩත්තුවකින් තොරව හරියන නිසායි මේ මානෙල් විශේෂය අපිට ගොඩක් වැදගත් වෙනවා. හැම නිවසකම වගේ මේ මානෙල් විශේෂය ඇති. නමුත් මේ මානෙල් විශේෂය අයින් කරන්න කියලා කවදාවත් හිතෙන්නේ නැතුව ඇති. මොකද අපේ ගෙවත්ත බැලුවොත් හැමදාම මලින් පිරිච්ච මලින් බර ලස්සන මානෙල් විශේෂයක් තමයි මේ ඉස්මොරල්ඩා කියලා කියන්නේ. යාළුවනේ ඕගොල්ලන්ගේ ගෙවත්තේ තියෙනවා නම් ඕගොල්ලෝ බලන්න මේ මානෙල් විශේෂය කවදාවත් මලක් දෙන්නේ නැති දවසක් නැහැ. ඒ වගේම තමයි ඊටාම ඉක්මනින්ම බෝ වෙනවා. අපි කලින් ඕගොල්ලොන්ට හැඳින්නුව මානෙල් විශේෂ කොලෙන් බෝ වෙන වර්ග හැම වර්ගයක්ම කොලේ කඩලා අපි වතුරේ අනිත් පැත්ත හරවලා තිබ්බොත් තමයි පැල බෝ වෙන්නේ. නැතුව නිකන් පැල බෝ වෙන්නේ නැහැ. නමුත් මේ ඉස්මොරල්ඩා කියන වර්ගය නිකම්ම කොලේ අපි මානෙල් පැලේ තියෙනකොටම කොලින් පැල එනවා. ඒ තරම්ම වේගයෙන් මේ මානෙල් විශේෂය බෝ වෙනවා. ඕගොල්ලන්ට පේනව නේද? මම මේ දාලා තියෙන මගේ මල්වල පැල නිකම්ම බෝ වෙලා තියෙන විදිහ. ඒ නිසා මේ වගේ මානෙල් විශේෂයක් ගෙවත් එක හිටෝ ගන්න ගොඩ දෙනෙක් කැමති. හැමදාම මල් දෙන නිසා මේ තියෙන්නේ මගේ ඉස්මොරල්ඩා මානෙල් විශේෂයේ කොලෙන් පැල ඇවිල්ලා තියෙන විදිහ. ඊට පස්සේ ඒ පැල අපි වෙන් කරගෙන වෙනම හිටව ගන්න ඕනේ. අපිට අනිත් මල් විශේෂ වගේ මේ මානෙල් විශේෂය පැල වෙන් කර වෙන වෙනම හිටව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ මානෙල් විශේෂය නිකම්ම පැලේ හැදෙනවා. කිසිම නඩත්තුවක් නැතුවම හොඳට පැලේ වර්ධනය වෙන මානෙල් විශේෂයක් තමයි මේ ඉස්මොරල්ඩා කියන්නේ. ඒ නිසාම යාළුවනේ අපිට මේ වගේ මානෙල් විශේෂයක් අපේ නිවසක නැත්තම් ඕනම ව්‍යාපාරික ස්ථානයක පැල කරගත්තොත් හැමදාම මල් දෙන නිසා එම ස්ථානය ගොඩක්ම සුන්දර තැනක් බවට පත් වෙනවා. ඒ මොකද කිව්වොත් යාළුවනේ මේ මල් විශේෂය අපිට වෙනමම කාලයක් අරගෙන බලලා කොළ කඩලා එහෙම කෙනේ පැල බෝ කරගන්න විදිහ මේව කරලා පෝර දාලා ගොඩක් නඩත්තු කරන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා අපිට හැමදාම මල් දෙන්න නිසා මලත් ගොඩක් සුන්දර ලස්සන මලක් නිසා අපිට පුළුවන් මේ වගේ මානෙල් විශේෂයක් අපේ ගෙවත්තට එකතු කරගන්න. එතකොට අපිටත් මේ වගේ සුන්දරත්වයක් විඳ ගන්න පුළුවන්. හැම ගෙදරකම වගේ මේ මානෙල් විශේෂය ඇති කියලා මම හිතනවා. ඒගොල්ලෝ දන්නම ඇති මේ මානෙල් විශේෂය ඉක්මනින්ම මැරෙන්නේ නැහැ. ගොඩක් ලොකු මව් ප්ලාන්ට් එකක් වගේ නම් මැරෙන්න ලං වුණත් ඒ පැලේ මැරෙන්න කලින් ගොඩාක් ප්ලාන්ට් අපිට බෝ වෙලා තියෙනවා. මොකද මේ මානෙල් විශේෂය ඒ තරම්ම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා වගේම තමයි බෝ වෙනවා. චූටිම කාලේ ඉඳලම මල් දෙන හරිම ලස්සන මානෙල් විශේෂයක් තමයි මේ ඉස්මොරල්ඩා කියන්නේ. ඕගොල්ලොත් නිවසට එකතු කරගෙන බලන්න කොච්චර කාලයක් ගිහිල්ලත් මේ මල ගොඩක් කාලයකට කලින් ඇවිල්ලා තිබ්බත් මේ මල් විශේෂයට කැමති ගොඩ දෙනෙක් ඉන්නව යාළුවනේ. මොකද අපිට මේ මල
කිසිම කරදරයක් නැතුව අපිට ලස්සන මල් පැලයක් හදාගන්න පුළුවන් නිසායි ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ නිවසට ව්‍යාපාරික ස්ථානයට එකතු කරගෙන බලන්න කොච්චර ලස්සන වෙයිද කියලා, කොච්චර සුන්දර වෙයිද කියලා. ඒ වගේම තමයි මේ මලේ ගොඩක්ම ලස්සන වෙන්නේ මම නම් දකින්නේ තදම නිල් පාට මල් පෙත්තේ සුදු පාටට ඉහිරිලා තියෙන නිසා ඒ මල ඒ නිසාම තමයි ගොඩක්ම ආකර්ශනීය ස්වභාවයක් තියෙන්නේ. යාළුවනේ ඕගොල්ලොත් මෙහෙම හිටවල බලන්න කොච්චර මානසික සුවයක් දැනෙනවද කියලා. ඒ වගේම තමයි යාළුවනේ අපි ගාව අලුත් පරණ හැම මානෙල් විශේෂයක්ම ඕලු නෙළුම් හැම වර්ගයක්ම තියෙනවා. අපි ඕගොල්ලන්ට හැම වර්ගයක්ම අරගෙන එනවා. පරණ වර්ග කියලා ඒවා අපි අයින් කරන්නේ නැහැ. හැම අලුත් වර්ගයක්ම අරගෙන ඕගොල්ලොන්ට හඳුන්වලා දෙන්න අරගෙන එන්නම් යාළුවනේ. අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න අමතක කරන්න එපා. අපිත් එක්ක දිගටම රැඳී සිටියොත් හැම ජලජ ශාකයක් ගැනම ඕගොල්ලොන්ට විස්තරාත්මකව වගේම මේ හැම ජලජ ශාකයකම සුන්දරත්වය විඳින්න පුළුවන්. නිවස සිටම ඕගොල්ලොන්ට මේ වගේ මල් වර්ගවල තොරතුරුත් එක්කම සුන්දරත්වය විඳින්න ලැබෙන එකම channel එක තමයි අපේ මේ YouTube channel එක. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න අපේ වීඩියෝ බලන හැමෝටම ගොඩක්ම ස්තුතියි.